ආයුබෝවන් සොබා බේබි කෙයා ස්ටුඩියෝ වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි හැමදාමත් සොබා බේබි කෙයා ස්ටුඩියෝ වෙතින් කතා කරන්නේ දරුවෝ ගැන. ඉතින් මොකද දරුවෝ කියලා කියන්නේ අපි හැමෝටම වටිනා සම්පතක්නේ. ඉතින් දරුවන්ව කොහොමද ලොකු කරගන්නේ? දරුවන්ව කොහොමද ලෙඩක් දුකක් නැතුව හදාගන්නේ? ඒකලන්ව සනීප ආරක්ෂාව ගැන මේ හැම දෙයක් ගැනම අපි මේ තුලින් ඔබව දැනුවත් කරනවා. ඉතින් මොකද දරුවෙක්ගේ සෞඛ්‍ය ගැන අම්මලට තියෙන ප්‍රශ්න එකක්වත් පොඩි ප්‍රශ්න නෙවෙයි. පොඩි දෙයක් වුණත් ඒක අම්මා කෙනෙකුට ලොකුවට දැනෙනවා. ඉතින් ඒ හැම ප්‍රශ්නයක්ම අද අපි කතා කරනවා එක එක දවසට එක එක මාතෘකා එක්ක අපි කතා කරනවා ඒ අපේ ආදරණීය අම්මලව දැනුවත් කරන්න ඕන නිසා. ඉතින් අද කතා කරන්නේ විශේෂම මාතෘකාවක් ගැන. ඒ තමයි මව්කිරි සහ මව්කිරි වලින් ලැබෙන පෝෂණය කොහොමද දරුවෙකුට වැදගත් වෙන්නේ කියලා. ඉතින් ඒ ගැන ඔබව දැනුවත් කරන්න සොබා බේබි කෙයා ස්ටුඩියෝ එක්ක අද දවසේ ඇවිල්ලා ඉන්නේ අපි හැමෝම අඳුනන පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණී පියුමලීද සිල්වා මහත්මිය. ආයුබෝවන්. ඉතින් ඔන්න අද දවසේ අපි කතා කරන්නේ ටිකක් විශේෂ මාතෘකාවක්. විශේෂ කියවට හැම අම්මා කෙනෙකුටම තියෙන ගොඩාක් ප්‍රශ්න මේ මාතෘකාව ඇතුලේ තියෙනවා. මොකද මමත් අම්මා කෙනෙක් වුණ මුල් කාලේ මටත් මේ ගැන ලොකු ප්‍රශ්න තිබුණා. ඉතින් මං හිතනවා අලුතෙන් අම්මා කෙනෙක් වෙච්ච කෙනෙකුට වගේම අනාගතයේ අම්මලා ඉන්න අයටත් අද දවසේ අපි මේ කතා කරන මාතෘකාව ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් අපිත් එක්ක එකතු වෙන දිගටම ගොඩාක් දේවල් ඕගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක බෙදා ගන්න. ඔන්න ඉතින් මගේ පළවෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ මං හිතනවා අපි බලාගෙන ඉන්න අම්මලටත් ඇති. මට තියෙන මුල්ම ප්‍රශ්නේ මව්කිරි වැදගත් වෙන්නේ ඇයි සහ මව්කිරි කියන්නේ බබාට ඇත්තටම හොඳම ආහාරයද? මම මෙහෙම පටන් ගන්නම්කො. මේ ලෝකේ පවතින්නේ හිරුගේ ආලෝකයෙන් සහ මවගේ කිරණ. නිකන්ද නේද එහෙම කතාවක් කියලා තියෙන්නේ නේද? ඒසිද. මවගේ කිරණ තමයි ඇත්තටම මේ ලෝකේ පවතින්නේ. ඉතින් ඇත්තටම බබෙක්ට දෙන්න පුළුවන් හොඳම ආහාරය තමයි මව්කිරි. මව්කිරි වලට මම හිතන්නේ ආදේශකයක් කොහේවත් හොයාගෙන නැහැ මේ වෙනකම්. ලේ කිරි වෙනවා කියන්නේ කොච්චර ලොකු දෙයක් මේ ලෝකෙ වෙන්න පුළුවන් දෙයක්ද? හැමෝටම වෙන්නෙත් නෑ. ඒක වෙන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඉතින් ඒකින්ද බබාට දෙන්න පුළුවන් හොඳම දේ තමයි මව්කිරි. ඒක හිම කියන්න ප්‍රධාන කරුණු කාරණා කිහිපයක්ම තියෙනවා. ඒක තමයි මව්කිරි වල බබාට අවශ්‍ය කරන සියලුම පෝෂණ පදාර්ථ මව්කිරි වල තියෙනවා. අපි මව්කිරි මිලිලීටර් 10ක් විතර දෝලා අරගෙන අපි ඔක පරීක්ෂණාගාරයකට දාලා බැලුවොත් අපි ඇත්තටම ඕකේ නැති දෙයක් නෑ. වතුර ටිකේ ඉඳලම බබාට අවශ්‍ය කරන පෝෂණය ඔය මව්කිරි වල තියෙනවා. ඉතින් ඒක හින්දා බබාට ඒක තමයි හොඳම දේ මව්කිරි කියන එක අපි කියන ප්‍රධානම හේතුව. ඊට පස්සේ තව අපිට පුළුවන් මේක තව ඉස්සරහට ඔහොම කතා කරගෙන යනකොට මව්කිරි හින්දා බබාගේ ආහාර ජීර්ණය හොඳට පහසු කරනවා. අනිත් දේවල් වගේ නෙමෙයි ජීර්ණ පද්ධතියට හොඳට ඒක පහසුවෙන් ජීර්ණය කරන්න පුළුවන් බබාට. ඒ විතරක්ද මවයි බබායි අතර තියෙන සම්බන්ධය අපි බබාට කොහොමද කිරි දෙන්නේ නේද වසලා? තුරුල් කරගෙන කවි කිය සින්දු කිය එහෙමනේ අපි දෙන්නේ. බොන්ඩ් එක නේ. බොන්ඩ් එක. ඒක මාරම බැඳීමක්. ඒ බැඳීම ඇත්තටම ඇති වෙන්නේ මව්කිරි අපි දෙනකොට තමයි බබාට. ඉතින් ඒ වගේම බබාගේ IQ ලෙවල් එක, ඒ කියන්නේ මොලේ වර්ධනය ඒක හොඳටම වෙනවා මව්කිරි දෙනකොට කියන අපි සාධක වලින් හොයාගෙන තියෙනවා මව්කිරි දෙන බබාලගේ මොලේ වර්ධනය ඉතා ශීඝ්‍රයෙන් වැඩි වෙනවා කියන එක. ඒක. අනිත් එක අම්මට වියදමක් යනවද? මව්කිරි දෙනකොට මං හිතන්නේ වියදමක් යනවා කියලා. ප්‍රවියදමක් කියන්නේ නැති දෙයක් තමයි මව්කිරි කියලා කියන්නේ. ඒ වගේම අම්මට ඒක පහසුවෙන් දෙන්න පුළුවන්. ඕනම තැනක ගබඩා කරගෙන මේ බෝතල් උස්සගෙන සුපු බෝතල් උස්සන් යන්න ඕනේ නෑනේ. බබාට ඕනම තැනක පහසුවෙන්ම දෙන්න පුළුවන් දෙයක් තමයි මව්කිරි කියලා කියන්නේ. ඉතින් ඔය කියන කාරණා ටික මදිද බබාට හොඳම ආහාරය මව්කිරි කියලා කියන්න? අනිවාර්යයෙන්ම මොකද මව්කිරි වලට සම කරන්න අපව මේ ලෝකේ කිසිම දෙයක් නෑ. ඉතින් ඒ දරුවෙක් වෙනුවෙන් අම්මා කෙනෙකුගේ ඇඟෙන් මේ මව්කිරි විදිහට නිපදවන දේම
මං කියන්නේ අම්මගේ දරුවගේ තියෙන බැඳීම අපිට ගොඩක් පෙන්නනවා. ඉතින් අනිත් එක තමයි මේකේ කොලෙස්ටරෝල් කියලා කියනවා. මව් කිරිවල මං අහලා තියෙන්නේ මුලින්ම එන කොටස. ඒක ප්‍රතිශක්තිය අතින් ගත්තාම ඒක අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනේද? ඒකේ ප්‍රතිශක්තිය වැඩිපුර තියනවාද බබෙකුට අවශ්‍ය කරන? ඔව්. කොලෙස්ටරෝල් කියලා කියන්නේ අර ඔයා කිව්වා වගේ බබෙක් හම්බෙච්ච ගමන්ම එයාට අම්මට එරෙන මුල්ම කිරි ටික. ඒක තමයි ඔය අපි කියන්නේ කොලෙස්ටරෝල් කියලා. ඉස්සර කියන්නේ රන් කිරි කට ගහනවා කියලා. අපි ආච්චිලා අම්මලා කියනනේ ওই ටික දෙන්න ඕනේ කොහොම හරි මුල්ම කිරි ටික දෙන්න ඕනේ කියලා. ඒකේ එදා ඉඳලම කියන්නේ ඇත්තටම ඒ ටික තමයි බබාට පෙවිය යුතුම දේ. සමහරක් අම්මලා ඉන්න ওই ටික අයින් කළා දානවා මේක කහ පාටයි කියලා. ඒක වැරදි. අයින් කරන්න එපා. ඒක තමන්ගේ පැටියට දෙන්නම ඕනේ කිරි ටික. ඉතින් එතකොට මේ කොලෙස්ටරෝල් වල කරුණු කාරණා කිහිපයක්ම තියෙනවා. එකක් තමයි අපි අර කියවනේ මව් කිරි හින්දා ජීර්ණය ලේසි කියලා. ඉතින් ඇත්තට මේ ජීර්ණය පහසු වෙන්නේ ඔය කෙනේ කොලෙස්ටරෝල් හින්දා තමයි. ওই ටික මුලින්ම පෙවුනම තමයි එයාගේ ජීර්ණ පද්ධතියේ හනිසියාකාරය වර්ධනය වෙන්නේ. ඉතින් එයාට මව් කිරි ටික ජීර්ණය වෙන්නේ හොඳට ආහාර ටික ජීර්ණය වෙන්නේ ඔය කියන කොලෙස්ටරෝල් ටික අපි බබාට දුන්නාට පස්සේ. ආයි තව තමයි කොලෙස්ටරෝල් හින්දා අහලා තියෙනනේ බබා කහ වෙනවා. ඔව්. කහවීම ගොඩක් වෙලාට තියෙන දයන්නේ කාමලාව. ඉතින් ওই කහවීම වළක්ව ගන්නත් පුළුවන් ওই කොලෙස්ටරෝල් ටික දුන්නොත්. ඒක හින්දා අනිවාර්යයෙන්ම කොලෙස්ටරෝල් එක බබාට ලබා දිය යුතුම දෙයක්. ඔව්. ඉතින් ඔන්න කවුරු හරි දන්නේ නැතුව හිටියනම් අද මං හිතනවා මේ ඒ ගැන හොඳ දැනුවත් කමක් ලැබෙන්නේ නැති. තව දෙයක් තියෙනවා. කොලෙස්ටරෝල් තමයි ප්‍රතිශක්තිකරණී වැඩිම කොටස. එතකොට මේකෙන් බබා ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙනවා. ඒ වගේම බබාට මම හිතන්නේ හම්බෙන පළවෙනිම එන්නත කිව්වොත් ඉවරදී. කොලෙස්ටරෝල් ස්වභාවිකයි. ඔව්. ඉතින් ওই විදිහේ මව් කිරි කියන්නේ අපිට මේ ලෝකේ සම කරන්න බැරි දෙයක්. ඉතින් දරුවෙක් ඉපදුනොත් වෙන වෙන දේවල් වලට යන්නේ නැතුව අනිවාර්යයෙන්ම ඒ මුල් මාස 6 නේද මේ මිස් අපි මව් කිරි දෙන්න කියන්නේ. ඔව්. ඉතින් ඒක නිසා ඒක කොහොම හරි අම්මා කෙනෙක් විදිහට මං හිතනවා දරුවෙකුට දෙන්න පුළුවන් ලොකුම දේ ඒ මව් කිරි ටික. ඉතින් ළමයා වෙනුවෙන් කැප වෙලා ආදරය කරන අම්මා කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ විදිහට මව් කිරි දීම ඉතාමත්ම වැදගත්. වෙන වෙන ඔප්ෂන්ස් යන්නේ නැතුව. අනිවාර්යයෙන්. දැන් ඉන්න අම්මලත් සමහරක් වෙලාවට මව් කිරි දීම පොඩ්ඩක් අකමැති වෙන්න පුළුවන් අය ඉන්නවා. ওই විදිහේ අයත් ඉන්නවා. නමුත් දරුවන්ට ආදරේ නම් දරුවෝ ගැන හිතනවා නම් නිරෝගී දරුවෙක් Tamanට ඕනේ නම් අනිවාර්යයෙන්ම මේ කියන විදිහට මව් කිරි ටික ලබා දෙන්න. අනිත් කාරණාව තමයි ගොඩක් අම්මලාට මේ ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන්. දැන් මටත් ඉස්සර හිතෙනවා ඒක. දැන් බබාට මම කිරි දෙනවා. කිරි දෙනකොට මට හිතෙනවා අයියෝ මගේ මේ එන කිරි ටික ඇතිද බබාට? මගේ තව කිරි තියනවා ඇතිද? නැත්තම් මගේ කිරි මදි ඇතිද? එක්ක සමහරක් වෙලාවට බබා අඬනවා. ඒ වෙලාවට අපිට හිතාගන්න බෑ අඬන්නේ බඩ පිරිලා නැත්ද, මගේ කිරි ඇවිල්ලා නැද්ද, එයාගේ බඩ පිරිලා නැති වෙන්න මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. ওই විදිහේ ගැටලු ඇති වෙන්න පුළුවන් මේ හැම අම්මා කෙනෙකුටම. ඕන තරම් හම්බෙලා තියෙන ඔය වගේ අය. අපි ශේෂ්ත්‍රයේනේ වැඩ කරන්නේ. ඒක ශේෂ්ත්‍රයේදී අනිවාර්යයෙන්ම ඔය වගේ ප්‍රශ්න තියෙන අම්මලා තමයි අපිට වැඩිපුරම ඉන්නේ. හැමදාම අපි ගියත් ආන්නේ මිස් මගේ කිරි ඇතිද? පැටියට ඇතිද? තව ඕනේද මිස්? මොකද මම කරන්නේ? ඔය තමයි අම්මලාගේ තියෙන ගැටලුව. ඇත්තටම බබාට කිරි ඇතිද කියලා අපිට දැනගන්න පුළුවන් කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි බබාගේ බර බලලා. අපිට බර බලලා බබාගේ බර සාමාන්‍ය විදියට සාමාන්‍ය රේඛාවේ යනවා නම් අපිට කිසිම ගැටලුවක් නැහැ. බබාගේ බර වැඩි වෙනවා කියන්නේ බබාට අවශ්‍ය කරන පෝෂණය ලැබෙනවා. හම්බෙනවා කියන එක. ඉතින් ඉඳන් අම්මලා දුක් වෙන්නව කාරණාවක් නැහැ. එතකොට බබාගේ බර නිවැරදිව යනවා. ඊළඟට තමයි මුත්‍රා පිට කරන වාර ගන්න. ඒක සාමාන්‍යයෙන් දින 5-6 වගේ සම්පූර්ණ වුණාට පස්සේ බබාට දවස් දින 5 වෙනි දිනේ සම්පූර්ණ වුණාට පස්සේ 6 වෙනි දිනේ සම්පූර්ණ වුණාට පස්සේ දවසකට සාමාන්‍ය මුත්‍රා වාර 6-7ක් විතර යන්න ඕනේ. සාමාන්‍ය වාර ගන්න. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි සාමාන්‍ය වාර ගන්න සාමාන්‍ය 6-7ක් විතර යන්න ඕනේ. ඒ ප්‍රමාණයෙන් බබාට මුත්‍රා පිට වෙනවා නම් එතකොටත් අපි බය වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ බබාට කිරි ටික පෙවිලා. ඒතර අපිට දැනගන්න පුළුවන් බබාට කිරි ඇතිද නැද්ද කියන එක. ආයි තමයි බබා හොඳට කිරි බීලා විනාඩි 20ක් විතර හොඳට කිරි බීලා එයා හොඳට නිදා ගන්නවා නම් හොඳට පැය දෙකක් දෙකම සැපට නිදා ගන්නවා නම් ඒත් ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ බබා හොඳයි. බබාට හොඳට කිරි ටික පෙවිලා කියන එක. ඉතින් ඒ වගේම බබා හොඳට ක්‍රියාශීලීව ඉන්නවා නම්
හොඳට ඇක්ටිව් ඉන්නවා නම් බබා හොඳට හොඳට බබත් එක්ක හොඳට බබා කිරි ටික හොඳට උරා බොනවා බබා හොඳට ක්‍රියාශීලීව ඉන්නවා නම් අපිට සාමාන්‍යයෙන් තේරෙනවනේ ක්‍රියාශීලීව ඉන්නවා කියන්නේ මොකක්ද කියන එක බබා. ඒතොර බබා සාමාන්‍ය නෝමල් විදිහට ඉන්නවා නම් ඒත් බය වෙන කිසිම කාරණාවක් නැහැ. කියන්නේ බබාට හොඳට කිරි ටික පිවිලා තියෙන්නේ. අම්මලා කිසිම දෙයකට දුක් වෙන්න කිසිම කාරණාවක් නැහැ. ඔව් ඉතින් දැන් ඔයාට ප්‍රශ්නයක් තිබුණා නම් අයියෝ මට එන කිරි ටික ඇතිද මගේ බබාගේ බඩ පිරිලාද නැද්ද ඔය විදිහේ ඇත්තටම මේ අලුතෙන් අම්මලා වුණායට තමයි මේක ලොකුවටම තියෙන්නේ. ඒ කියන්නේ ෆස්ට් පළවෙනි බබා හම්බෙන්නේ. පළවෙනි බබා හම්බුනාට පස්සේ තමයි ඔක ඉතින් 2 3 හම්බෙනකොට ඒක සාමාන්‍ය වෙනවා. නිකම්ම සාමාන්‍ය වෙනවා. ඉතින් පළවෙනි දරුවා හම්බුනාට පස්සේ තමයි ඕවා ගැන අපි වැඩිපුර සැලකිලිමත් වෙන්නේ. සහ අපිට හැම වෙලේම අපි ඕවගේ ප්‍රශ්න අපෙන් අහගන්න ඇතිද මන්ද බබා අඬන්නේ ඒක නිසාද ඔය විදිහේ. ඉතින් දැන් අඬන එකට කාරණාව සමහර කිරි මදි බීමම නෙමෙයි වෙන්න පුළුවන්. වෙන අපස්ථාවේ සමහරකට යට රස්නේ වෙන්න පුළුවන්. කතා කරලා කියන්න පුළුවන් මට රස්නේ බෑනේ. එතකොට කරන්නේ අඬන එක. සීතලයි වෙන්නත් පුළුවන් සමහරක් විට. එහෙම නැත්නම් මුත්‍රා දාගෙන තෙමාගෙන ඒ හින්දා එයා අඬනවා වෙන්නත් පුළුවන්. ඒතර අපි අම්මා කෙනෙක් විදිහට අපි දැනගන්න ඕනේ මෙයා අඬන්නේ ඇත්තටම කිරි ඕන වෙලාද? එහෙම නැත්නම් මොන හරි වෙන හේතුවක් හින්දාද කියන එක. අම්මට ඒක ටික දවසක් යනකොට ඒක අම්මට ඔටෝමැටිකලිම තේරෙනවා මෙයා ඒ අඬන්නේ කියන එක. ඉතින් අපි ඒක පොඩ්ඩක් තේරුම් අරගෙන කටයුතු කරනකොට අපිට පුළුවන් බබා ඇත්තටම අඬන්නේ කිරි ඕන වෙලාවද එහෙම නැත්නම් වෙන හේතුවක්ද කියලා. ඔබ දැන් හැම වෙලාවෙම අම්මා කෙනෙක් හදනවනේ බබාට කිරිම දෙන්න. ඔව් ඒක සමහර වෙලාවට රිජෙක්ට් කරනවා. ගෙදර ආයත් ඔක පොඩ්ඩක් කියනවනේ බබා අඬන්න ගත්තම මං කිරි දෙන්න. ඔව් කිරි දෙන්න. පොඩ්ඩක් ඒක වැඩි හිටියොත් පොඩ්ඩක් ඒක මේ ගෙදර ඉන්නවා නම් විශේෂයෙන්ම ආත්තා අම්මලා රෙවි ඉන්නවා නම් සමහරු කියන එකක් තමයි අයියෝ මෙයාට කිරි නැද්ද දන්නේ නැහැ මේ හැම වෙලාවෙම අඬන එක. එතකොට අම්මටත් ඒක ලොකු ප්‍රෙෂර් එකක් නේ. අනිවාර්යයෙන්. තමන්ට කිරි නැද්ද කියලා තව කෙනෙක් කියනකොට ඔව් ඒක ගොඩාක් ඒක කතා කරොත් එහෙම ඒක ගොඩාක් ලොකු මාතෘකාවක්. ඇත්තට මේ වුණාට මම චුට්ටක් ඒක කියන්නම්. මොකද ඒක මම හිතන්නේ කියන එක වැදගත්. අපේ අම්මලා ડિප්‍රෙෂන් යනවා ඔය ප්‍රශ්නෙත් එක්ක. ඇත්තටම ගොඩක් වෙලාවට ගෙදර පවුල් ආරවුල් කිරි ටිකක් නැති වෙන. ඇත්ත. තියෙන කිරි ටිකක් නැති වෙන නිසා පවුල් ආරවුල් මේ ඇති වෙන තත්ත්වෙට පවා ගිහිල්ලා තියෙනවා ඔය මව් කිරි හින්දා ඇත්තටම. ඉතින් නිවසියන්ට මම කියන් තියෙන විශේෂයෙන්ම ගෙදර ඉන්න වැඩි හිටියන්ට විශේෂයෙන්ම හස්බන්ඩ්ට මට කියන් තියෙන්නේ අම්මට සපෝට් කරන්න. විශේෂයෙන්ම මව් කිරි දෙන කාලේ අම්මට ඒ සපෝට් එක අත්‍යවශ්‍යයි. මානසික සුවය අත්‍යවශ්‍යයි. අම්මට නිවැරදි විදිහට කිරි ටික එරෙන්න නම් ඒ මානසික සුවය අනිවාර්යෙන් ලබා දෙන්න. අඬන හැම වාරයක්ම කිරි හින්දා නෙමෙයි කියන එකත් වැඩි හිටියොත් දැනගන්න ඕනේ. ඉතින් අම්මට සහයෝගය දුන්නත් මම හිතන්නේ අම්මට ලොකු ප්‍රශ්න ඇති වෙයි කියලා කිරි ටික බබාට හොඳට දීලා බබා හොඳ නිරෝගී බබෙක් රටට දායාද කරන්න පුළුවන්. ඔව් ඔන්න බලාගෙන ඉන්න අම්මලට පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා, පොඩ්ඩක්වත් ස්ට්‍රෙස් ගන්න එපා. මේ විදිහට හරියට කරොත් කිසිම ප්‍රශ්නයක් නැතුව අම්මටයි බබාටයි හැමෝටම සතුටින් ඉන්න පුළුවන්. ඉතින් අනිත් එක පියුමාලි මිස් මට දැනගන්න ඕනේ දැන් අපි ඒ කාලේ දැන් දරුවෙක් හම්බෙච්ච ගමන් ගෙදර අම්මලා තාත්තලා අච්චිලා ඔක්කොම කියන අම්මා හොඳට කන්න ඕනේ බබාට කිරි දෙන්න නා. මොකද්ද මේ අම්මගේ කෑම වලයි මේ මව් කිරි අතර තියෙන සම්බන්ධය? ඕක මම හිතන්නේ බබා හම්බෙච්ච බබෙක් හම්බෙන්නේ ඉන්නවා කියලා දැනගත දවසේ දැම්ම තියලා දැන් දෙන්නිට කන්න ඕනේ. ඔය වගේ ප්‍රශ්න තියෙන්නේ අපේ මේ ගෙදර ගෙවල් වල තියෙන ඉතින්. ඇතර එහෙම කියලා එකක් නැහැ. අම්මා කෙනෙක් කියන්නේ ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කිරි දෙන අම්මා කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කොයි අම්මා කෙනෙක් වුණත් කන්න ඕනේ සමබර ආහාර වේල. ඒ සමබර ආහාර වේලේ ඔය කියන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, යකඩ ඔය කියන දේවල් ටික තියෙනවා. අලියෙකුට වගේ කන්න ඕනේ නෑනේ. එහෙම කන්න උමනාවක් නෑ. ඇත්තටම එහෙම උමනාවනේ අම්මට කන්න පුළුවන්. මොකද අම්මයි කලින් තිබ්බ බඩමනේ තාමත්. එහෙම කන්න බෑ අම්මට ඇත්තටම. අම්මට හැබැයි මොකද සමබර ආහාර වේලක් නම් ඕනේ. පෝෂණයක්. ඒක මොකද මව් කිරි හරහා තියෙනනේ අම්මගේ ශක්තියනේ. අනික මව් කිරි හරහා බබාට පෝෂණය දැන් යනවානේ. ඒතොර බබාට මේ පෝෂණය යන්න නම් අනිවාර්යයෙන්ම සමබර ආහාර වේලක් අම්මා අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඒ වගේම අම්මා හොඳට වතුර බොන්න ඕනේ. අපේ අම්මලා කරන්නේ නැති දෙයක් තමයි වතුර බොනවා කියන එක. හරිම අමාරුයි අම්මලාට වතුර ටිකක් පොවා ගන්න. අම්මලා අනිවාර්යයෙන්ම හොඳට වතුර බොන්න ඕනේ. මොකද අම්මා වතුර නොබිව්වොත් එහෙම මොකද බබාටත් මම අර මුලින්ම කිව්වේ මව් කිරි වල වතුරක් තියෙනවා කියලා. ඒතර අම්මා බොන වතුර ටිකෙන් තමයි බබාටත් ඔය වතුර ටික යන්නේ. ඒකෙන් හින්දා අම්මා හොඳට වතුර බොන්න ඕනේ. නැත්නම් අම්මා විචලනය වෙන්න බලනවා. ඒකින්ද හොඳට වතුර බොන්න, හොඳ සමබර ආහාර වේලක් ගන්න. ඒ වගේම හොඳ විවේකයක්.
අම්මලා නැත්තිත් ඕක තමයි ඉතින් මං හිතන්නේ. අනිත් එක එහෙම දුන්නාම අර ප්‍රෙග්නන්සි කාලේ අම්මගේ පොඩි වෙනස්කම් තිබ්බත් ඒවත් නැති වෙලා නිකන් අර දරුවේ කමකට පස්සේ අම්මා ලස්සන වෙනවා කියනවනේ. ඔව් අනිවාර්යයෙන්ම අම්මා ලස්සන වෙනවා කියනවනේ. ඒ ලස්සන වෙන්න ඒ ලස්සන තවත් ඉස්සරහට පවත්වාගෙන යන්න නම් ඔය අර මම කිව්ව සමබර ආහාර වේල, ඒක හොඳට වතුර බොන්න ඕනේ. ඒ වගේම හොඳ ප්‍රමාණවත් විවේකයක්. අම්මට හැකි හැම වෙලාවෙම හොඳ විවේකයක් අත්‍යවශ්‍යයි. ඒක තමයි එහෙම කරොත් එහෙම බබාට අර හම් වෙන පෝෂණය ඒ ආකාරයෙන්ම බබාට හම්බ වෙලා අම්මත් හොඳ නිරෝගී, දරුවත් හොඳ නිරෝගී. ඔව් ඉතින් ඔන්න අම්මා කෙනෙක් කොහොමද මව්කිරි දෙන කාලේ කෑම ගන්න ඕනේ. කෑම ගන්න ඕන විදිය කොයි විදිහටද කියලා දැන් ඔන්න ෆියුමලීමස් හොඳ දැනුවත් කිරීමක් කරා මං හිතනවා. ඔයගලන්ට ඒකෙන් ලොකු අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඒක නිසා කාලා බීලා වෙනද වගේ රිලැක්ස් එකේ ඉන්න තමයි තියෙන්නේ. දැන් මට තියෙනවා තව චූටි ප්‍රශ්න ටිකක්. හැබැයි ඒකට කෙටියෙන් තමයි උත්තර ඕනේ. එහෙනම් මම අහනවා අපේ පළවෙනි ප්‍රශ්නය. කුඩා පියවරු තියෙන අම්මලාට කිරි අඩුයි. ඒක ඇත්තද බොරුද? එහෙම එකක් නෑ. විශාල පියවරු තියෙන අම්මලාට වැඩිපුරත් කිරි තියන්න, කුඩා පියවරු තියෙන අම්මලාට පොඩ්ඩක් කිරි තියෙන විදියකුත් නෑ. හැම අම්මා කෙනෙක්ගේම පියවරු වල හැඩය සහ විශාලත්වයේ කිරි නිෂ්පාදනයට බලපෑමක් නෑ. හැමෝටම හැම අම්මටම එක හා සමානව තමයි ওই කිරි ටික නිපද වෙන්නේ. අනිවාර්යයෙන්ම. සමහර මම මේ අතරමැදින් පයින්නවා ගොඩක් අය කියන දේ තමයි දැන් නෝමල් හම්බෙච්ච අම්ම කෙනෙකුයි සීස එකක් කරපු අම්ම කෙනෙකුටයි කිරි එරෙන විදිය වෙනස් කියලා. ඒකේ ඇත්තක් තියනවාද? ඒක බොරුද? මෙහෙමයි. සාමාන්‍ය ප්‍රසූතියේදී හම්බෙච්ච අම්ම කෙනෙක්ට පොඩි වෙනසක් තියෙනවා. නැතුව නෙමෙයි. සාමාන්‍යයෙන් පළවෙනි දවස් දෙක තුන යනකොටම අම්මලාට හොඳට කිරි එරෙන අවස්ථා තියෙනවා. මොකද ඒක නෝමල් හැමදේ. සිසේරියන් කරපු අයට සාමාන්‍යයෙන් දින 5ක් විතර යනවා. ඇත්තටම හොඳට අර කිරි ගලාගෙන යන සයිස් එකට එන්න ටිකක් දවසක් යනවා. ඒකේ පොඩි වෙනසක් තියෙනවා. නමුත් හැබැයි කිරි නැතිව නෙමෙයි. කිරි නැතුව නෙවෙයි. නැතුව ඒක අර මොකක් හරි කරපු සර්ජරි එකේ ඒ හින්දා තමයි පොඩි අඩුවක් තියෙන්නේ. ඒක නැතුව අර මොකද අපි නිර්වින්දනයට බෙහෙත් විදිනවා. ඒවත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙරෙන්න. පේන් එකත් එක්ක ඒ හැරෙන්න අර බබා මේ අර කිරි නැති වෙන්නේ එච්චරයි. කිරි නැති වෙන්නේ නැහැ. ඒක දෙන්නටම එක හා සමානව තමයි දෙන්නටම එක විදිහට තමන්ගේ පැටියට ආවත් අම්මා සිසේරියන් කරත් ඒත් අම්මෙක් නෝමල් හම්බුනත් ඒත් අම්මෙක්. ඒ අම්මට හම්බෙන පැටියට ඒ අම්මා ගාව ඇති වෙන්න කිරි තියෙනවා. අපේ අම්මලා හිතන ඒකත් මේක මේ වෙලාවෙම කියන්න අපේ අම්මලා හිතනවා Tamanට කිරි නැහැ කියන එක. ඒක කොයිම වෙලාවත් හිතන්න එපා. සිතුවිල්ල ආපු දවසේම අම්මට කිරි නැති වෙනවා ඇත්තටම. ඒ සිතුවිල්ල හිතන්නවත් එපා. Tamanට පියවරු දෙකක් දීලා තියෙන්නේ. හොඳට කිරි දෙන්න බබාට. ඉතින් ඒකින්ද තමන්ගේ පැටියට ඇති වෙන්න තමන් ගාව කිරි තියනවා කියලා හැමතිස්සෙම හිතන්න. අනිත් ප්‍රශ්නේ ගොඩක් වෙලාවට ගෙවල් වල ඉන්න වැඩිහිටියෝ කියන කතාවක් තමයි බබා නිතරම අඬනවා නම් එයාට කිරි මදි ඇති. ඉතින් ඒක හැමෝටම සමහරක් වෙලාවට අපි කලිනුත් කතා කරා. එහෙම ප්‍රශ්නයක්. ඉතින් ඒක එහෙමද? නෑ. මම ඒක කලිනුත් ඇත්තටම විග්‍රහ කරා. ඇත්තටම මේක මේ කිරි මදි වීම නෙමෙයි. අර මං කිව්වා වගේ බබාට සීතලක් වෙන්න පුළුවන්, බබාට රස්නි වෙන්න පුළුවන්. සමහර කෙනෙක් අඳලා දෙන ඇඳුම යට ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒ හින්දා මෙයා අඬනවා වෙන්න පුළුවන්. අපි අඬනකොට දැනගන්න ඕනේ ඇත්තටම මෙයා සමහර කෙලාට එයා තෙත් කරගෙන වෙන්න පුළුවන්. සමහර කෙට කක්කේ දාලා හරි චූ දාලා හරි වෙන්න පුළුවන්. අපිට එතකොට අපි දැනගන්න ඕනේ මෙයා ඇත්තටම අඬන්නේ මේ කිරි ඕනේ වෙලාවද? එහෙම නැත්නම් මොන හරි වෙන හේතුවක්ද කියලා හඳුනා ගන්න ඕනේ. ඉතින් අපි ඒක හරියට හඳුනාගෙන හරියට ඒ දේ බබාට දෙමු. අනිත් ප්‍රශ්නේ අපිට ඇහෙන තවත් කතාවක් තමයි මව් කිරිත් එක්ක වතුර දෙන්න ඕනේද බබෙකුට? නැහැ. මුල් මාස 6 සම්පූර්ණ වෙනකම්ම මව් කිරි විතරක් හොඳටම ප්‍රමාණවත්. මව් කිරි ඇති. මව් කිරි වල අර මම කලිනුත් කිව්වා මව් කිරි වල වතුර තියෙනවා කියන එක. ඉතින් ඒ වතුර ප්‍රමාණය අපේ බබාට මාස 6 සම්පූර්ණ වෙනකම්ම ප්‍රමාණවත්. ඊට අමතරව කිසිම දෙයක් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි වතුර කියන එක දුන්නොත් බබාට සමහරවිට විස බීජයක් වුණත් බබාට යන්න පුළුවන්. මොකද මව් කිරි තරම් විස බීජ ආවම වෙන මොනවත් නැහැ. ඒක හින්දා අපේ බබාට වෙන කොහෙන්වත් විස බීජ දාගන්න උවමනාවක් නැහැ. අපි මාස 6 සම්පූර්ණ වෙනකන් අපේ පැටියට මව් කිරි විතරක් හොඳටම ප්‍රමාණවත්. ඔන්න කිව්වා ඒ උත්තරේ හම්බුණා කියලා හිතනවා. මොකද මේ වෙන වතුර පොවන්න අරව පොවන්න මේව පොවන්න යන්න එපා අපේ අම්මලා. මව් කිරි විතරක් දෙන්න. ඒක තමයි දරුවෙකුට දෙන්න පුළුවන් ලොකුම දේ. ඉතින් දැන් ඔහොම කතා කරගෙන යනකොට ඔන්න ඊළඟ ප්‍රශ්නේ. දැන් අපි කියනවානේ මාස 6ක් මව් කිරිම දෙන්න ඕනි කියලා.
දැන් එතකොට අපේ දැන් මේ සමාජයේ වැඩිපුරම ඉන්නේ වැඩ කරන අම්මලා. එතකොට එක එක රාජකාරී තියෙනවා, ඔෆිස් යන්න ඕනේ, අරක තියෙනවා, මේක තියෙනවා. ගොඩක් අම්මලා දැන් ගෙදරට වෙලා ඉන්නවා අඩුයිනේ. ඉතින් එතකොට කොහොමද දැන් මාස 6න් පස්සේනේ අපිට පොඩි අයට කෑම දෙන්න පටන් ගන්න කියන්නේ චුට්ට. කොහොමද ඒ පිළිවෙල හදා ගන්න ඕනේ? නැත්තම් ඊට කලින් දැන් අපි කියමුකෝ මාස 6ක් ඉන්න බෑ. ඊට කලින් මේ ආහාර දෙන්න පුළුවන්ද? ඕකත් අම්මලාට තියෙන ලොකු ගැටලුව. ඔව්. ඒක ලොකු මාතෘකාවක් ඇත්තටම. මම මෙහෙම කියන්නම්. අපි හිතමු මේ අම්මට යන්න තියෙන්නේ මාස 6 සම්පූර්ණ වෙලා නම් අපි මාස 7න් සමහර රජයේ රැකියා කරන අයට සාමාන්‍ය දින 84 ඒවා දෙකක් නෙමෙයි 3ක් මේගොල්ලන්ට ගන්න පුළුවන්. ඒකට එහෙම අර ගන්නවා නම් අපි ඒගොල්ලෝ මාස 6 සම්පූර්ණ වෙනකම්ම ඉන්නවා නම් ඒ පෙටියට මාස 6 සම්පූර්ණ වෙනකම්ම ඉන්න. මව්කිරි විතරක්ම දෙන්න. ඊට පස්සේ අපි මව්කිරිත් එක්ක අමතර ආහාර පටන් ගමු. අපි හිතමු සමහරක් අම්මලා ඉන්න දින 84 විතරයි ඇත්තට මේගොල්ලන්ට ප්‍රසූති නිවාඩු කියලා හම්බ වෙන්නේ. ඒතර ඒ වගේ කෙනෙක්ට ඒකට සාමාන්‍ය මාස 4මාරක් වගේ තමයි ඒතර පැටියත් එක්ක ඉන්න හම්බ වෙන්නේ. එහෙම අම්මා කෙනෙක්ට අපි කියනවා මුලින්ම එකපාරටම අමතර ආහාර පටන් ගන්න කියන්නේ නැහැ ඇත්තටම. ඔව්. අපි අනිවාර්යයෙන්ම සායනයට බබාගේ බර බලනවානේ. බබාගේ බර සාමාන්‍ය විදියට යනවා නම් එයාගේ කිසිම ප්‍රශ්නයක් නැත්නම් අපි කියනවා දෝලා තියලා යන්න කියලා. ඔව්. මව්කිරි අපිට පුළුවන් දෝලා තියලා යන්න. පෙපෙටියට අපිට පුළුවන් දෝලා තියලා යන්න ඉතින්. ඒතොර ඒක සාමාන්‍ය මේ උෂ්ණත්ව පරිසරය අපිට තියන්න පුළුවන්. පැය 4ක් පැය 6ක් අතර කාලයක් මේ සාමාන්‍ය පරිසරය අපිට දෝලා තියන්න පුළුවන්. ඒක එච්චර අමාරු වැඩකුත් නෙමෙයි. දැන් එක දේවල් තියෙනවා. උපකරණ තියෙනවා. ඕන තරම් තියනවාද? කාලේ උපකරණ ඉස්සර තමයි ඔක අතිම්ම මිනික ගත්තේ. දැන් එහෙම නෑ. දැන් ඒකට පම්ප් වෙනමම තියෙනවා. ඉතින් අම්මලාට පහසුකම් ගොඩක් තියෙන හින්දා අම්මලාට කියන්නේ දෝලා තියලා යන්න කියලා. ගෙදර කවුරු හරි බබා බලා ගන්න කෙනාට පොඩ්ඩක් පුරුදු කරන්න අපි කොහොමද ඒක මව්කිරි ටික දෙන්නේ කියන එක සහ ඒ අර ලේබල් කරලා මුලින්ම කොයි මේක මුලින්ම ගන්න ඕනේ මොකද්ද කියලා අර එහෙම පොඩ්ඩක් ලේබල් කරලා දෝලා තියලා යන්න කියන එක තමයි අපි ඇත්තටම කියන්නේ. අපි බබාගේ බරත් එක්ක බලලා අපිට සායනයේ වෛද්‍යවරයා සහ විඩ්ෆයිමිස් එක කතා කරලා අමතර ආහාර පටන් ගන්න ඕනේ නම් අපි ඒක අමතර ආහාර පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි කියන්නේ මුල් මාස 6 සම්පූර්ණ වෙනකම්ම මව්කිරි විතර බබාට දෙන්න කියලා තමයි. ඔන්න. කොහොම හරි කරලා මුල් මාස 6 බබාට මව්කිරි විතරක් ලබා දෙන්න අම්මලා උත්සාහ කරන්න. හරි. දැන් වැඩට යන අම්මලට, කාර්යබහුල අම්මලට තව තියෙන ගැටලුවක් තමයි breast feeding ද bottle feeding ද වැඩිපුරම හොඳ. breast feeding තමයි ඉතින් හොඳ ඉතින්. ඒක අර වෙන කනෙක්ෂන් එකකුත් යදෙනවනේ නේ. ඔව්. ඒකේ අම්මගේ බබාගේ අතර බැඳීම කොහොම කවුරු කිව්වත් ඔය breast feeding එකෙන් තමයි ඇත්තටම හැදෙන්නේ. අපි ඇත්තට මේ තුරුලට ගත්තම ඒ සෙනෙහස ඇත්තටම හරිම අමුතු සෙනෙහසක්. ඒක අපි බොටල් එකකින් පොවනකොට අපිට ඒ සෙනෙහස ඇත්තටම අපි බලන්නේ මොම පොවනවා. අපි බලන්නේ මෙයාට දැන් බඩ පිරිලාද. එහෙම නැත්නම් මේක කොයි වෙලේ නිර වේද. අපි දැන් කල්පනා කරන්නේ ওই වගේ දේවල් නේ බොටල් එකෙන් දෙනකොට දැන් මේක ඇතිද මෙයාට තව හදලා දෙන්න වේද. අපි එහෙමනේ කල්පනා කර දෙන්නේ. හැබැයි අපි breast feeding දෙනකොට අපිට එහෙම කිසිම දෙයක් නැහැ. අපි තුරුලට අරගෙන බබාට කිරි ටික දෙන්නේ. ඉතින් ඒක තමයි ඉතින් බෙස්ම දේ. ඉතින් ඒක නිසා හැබැයි ඉතින් කාර්ය බහුලම කෙනෙකුට ඉතින් කලාතුරකින් කිරි අර පම්ප් කරලා තියලා බොටල් එකට දාලා අම්මට මොන හරි අසනීප තත්ත්වයක් තියෙනවනේ යම් බරපතල රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් බබා අපිට බඩගින්නේ තියන්න බෑනේ. ඒ වගේ වෙලාවකට ඉතින් බොටල් ෆීඩින් එක ඉතින් අපිට යන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් අපිට ඒ වගේ අවස්ථාවකින් නොකරගෙන බෑ ඒවා. හරි. ඉතින් ගොඩක් ඒවා කතා කරා. තවත් ඉතින් ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකද මව්කිරි කියන්නේ ලොකුවට කතා කරන්න පුළුවන් කාරණාවක් නිසා. ඉතින් ඒ අතරින් විශේෂම ප්‍රශ්න ටික තමයි අපි අද කතා කරන්නේ. දැන් මේකට ඕනෙත් හැබැයි කෙටි උත්තර. දරුවට වයස මාස 6ක් සම්පූර්ණ වෙන්න කලින් වතුර දුන්නට කමක් නැද්ද? එපා. වතුර ඕනේ නැහැ. මාස 6ක් සම්පූර්ණ වෙනකන් දරුවට මව්කිරි විතරක් හොඳටම ප්‍රමාණවත්. මව්කිරිවල වතුරද ඇතුළත්. ඒකින්ද ඕනේ නැහැ. දෙවෙනි ප්‍රශ්නේ. දරුවට වයස අවුරුද්දක් සම්පූර්ණ වෙන්න කලින් මී පැණි දුන්නට කමක් නැද්ද? අපි කියන්නේ සාමාන්‍යයෙන් වයස බබාට වයස අවුරුද්දක් යනකම් ලුණු සහ සීනි දෙකම දෙන්න එපා කියලා. ඒතර මී පැණි කියන එක බෑ අපි දන්නේ. ස්වභාවිකම මී පැණිද කියන්නේ අපි දන්නේත් නෑ. දැන් ඒවා කවලම් වෙන අවස්ථා වැඩි. ඒකින්ද අපිට ඒක දෙන්න බෑ. බබාට ෆෝමියුලා දෙන එක අනිවාර්යයිද? නැහැ. අනිවාර්ය නෑ. මව්කිරි තියෙනවා මොකද ෆෝමියුලා? දැන් මාස 6ක් ගියාට පස්සේ දැන් අපි කියමුකෝ මව්කිරි දෙන එක නැවතුවා කියලා. ඊට පස්සේ ෆෝමියුලා එකක් දෙන්න ඕනෙමද? ඒත් නෑ.
අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි ෆෝමියුලා කියලා කියන්නේ බබාට. මව්කිරි නතර කරන්න එපා. අපි කියන්නේ අමතර ආහාරත් එක්ක අවුරුදු 2ක් යනකම් මව්කිරි ලබා දෙන්න කියලා බබාට. හරි. එහෙනම් මං හිතනවා මේ ප්‍රශ්නට ඔන්න උත්තර හම්බ වුණා. දවසට වාර කීයක් මව්කිරි දෙන්න ඕනේද? ඒක බබාගෙන් බබාට වෙනස් වෙනවා වසලා. කියන්නේ බබාට වාර 10ක් දෙන්න, 8ක් දෙන්න කියලා අපිට කියන්න බෑ. ඒක බබාගේ අවශ්‍යතාවය අනුව බබා ඉල්ලනවා නම් බබාට මව්කිරි දෙන්න පුළුවන්. ඒ හැරෙන්න අර වාර ගාන මෙපමණයි කියලා කියන්න බෑ. ඒක දරුවගෙන් දරුවට වෙනස් වෙනවා. ඔව් ඉතින් අද පියුමාලි මිස් එක්ක එකතු වෙලා අපි ගොඩක් දේවල් කතා කරා මව්කිරි සම්බන්ධව, පෝෂණය සම්බන්ධව ගොඩක් දේවල්. ඉතින් සබා බේබි කියා ස්ටුඩියෝ එක්ක එකතු වෙලා හිටියනම් ඔබට තිබ්බ මේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම අද අපි කතා කරන්න ඇති. ඉතින් ඒක නිසා මට කියන්න පියුමලි මිස් අද මේ සාකච්ඡාවේදී මතක තියාගන්න ඕන විශේෂම කරුණු පහ මොකක්ද? පළවෙනිම දේ තමයි මගේ පැටියට මම දෙන්නේ මව්කිරි විතරමයි කියන එක පළවෙනි කාරණා මතක තියාගන්න. මුල් මාස 6 සම්පූර්ණ වෙනකම්ම මගේ පැටියට දෙන්නේ මගේ මව්කිරි ටික විතරයි. ඒක තමයි දෙවෙනි කාරණා. මාස 6 සම්පූර්ණ වෙනකම්ම මව්කිරි ටික දෙන්න කියන එක. ඊළඟ කාරණාව තමයි මාස 6 සම්පූර්ණ වෙච්ච ගමන්ම අපි එයාට අමතර ආහාර අපි පටන් ගන්න කියන එක. ඒත් එක්කම මව්කිරි අපිට අවුරුදු 2ක් යනකම් අපිට බබාට දෙන්න පුළුවන් කියන එක. ඊළඟ කාරණාව තමයි අපි අනිවාර්යයෙන්ම මොනවාම හරි බබාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට අමතර ආහාර අපි කලින් කතා කරා වගේ කලින් පටන් ගන්න මොන හරි උමනාවක් තියෙනවා ඒක අනිවාර්යයෙන්ම ඔයාගේ මිඩ්වයිෆ් මිස් එක්ක එහෙම නැත්නම් සායනී ඉන්න වෛද්‍යවරයාගෙන් හෝ එහෙම නැත්නම් කාගේ හරි සෞඛ්‍ය නිලධාරියෙක්ගෙන් අනිවාර්යයෙන්ම තොරතුරු විමසා බලලා එයාත් එක්ක සාකච්ඡා කරලා තමයි අපි මේ දේවල් කරන්න ඕනේ කියන එක සහ අනිවාර්යයෙන්ම මව්කිරි දෙන කාලේ අම්මට සපෝට් එක, ගෙදර අයගේ සහයෝගය අනිවාර්යෙන් ලබා දෙන්න. ඒක අනිවාර්යෙන්ම ඒ අම්මට අවශ්‍යම කාලයක්. ඉතින් ඔයගොල්ලන්ගේ සහාය ඒ කිරි දෙන අම්මට ලබා දෙන්න. ඒක තමයි මට මේකින් කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට කිරි දෙන අම්මගෙනට අවශ්‍ය කරන දේවල් ටික තමයි. ඔව්. ඉතින් ඔන්න ඒකේ තමයි ප්‍රධානම කරුණු ටික තමයි ඔය මතක් කරේ. ඉතින් මව්කිරි ගැන ගොඩක් දේවල් කතා කරා. ඉතින් හැමදාමත් ඔයගලන්ට තියෙන ප්‍රශ්න ගැන තමයි සබා බේබි කියා ස්ටුඩියෝ එකෙන් අපි හැමදාමත් කතා කරන්නේ. ඉතින් ඒකට අපිත් එක්ක එකතු වෙනවා අත්දැකීම් බහුල අය ඔබව දැනුවත් කරන්න. ඉතින් ඔයගලන්ව දැනුවත් කරන්න අද අපිත් එක්ක එකතුනේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණී පියුමලි ඩි සිල්වා මහත්මිය. ඉතින් ආයුබෝවන් මිස්. ස්තුතියි අපිත් එක්ක අද දවසේ එකතු වුණාට. ඉතින් ඕගොල්ලෝ අද අපේ පොඩ්කාස්ට් එක තුලින් මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඔයගලන්ගේ ජීවිතේට ඔයාගේ බබාට ඒ හැමදේම ඔයගලන්ගේ යාළුවෝ අතරෙත් මේක ෂෙයා කරන්න. ඉතින් හැමදාමත් අපි කතා කරන්නේ ඔයගලන්ට වැදගත් වෙන දේවල් අම්මලට සහ දරුවන්ට. ඉතින් අපි ඉක්මනටම නැවත හමු වෙමු සබා බේබි කියා ස්ටුඩියෝ එකේ.